හොඳයි. ඔටෝ පස්සේදී. අද වෙන්නේ මෙහෙ හෙල්ලෙනවා. මොකක්ද හෙල්ලෙන්නේ? සුරී ලංකා. මේවා ඉන්නේ ඉතින් එහෙන් තමයි. ලංකාවෙන් කොහුලනවා. ඒ මොකද්ද? ආ බැංකේ. ඈ? බජ්ජිරි ජමා උඩල්ලද මොකද්ද කියන්නේ? රංජන ගිහිල්ලා දානකට එහෙම මේ කේක් එකක් හදලා දුන්නා නම් අපේ මිනිස්සු කුපිත වෙයි කුපිත. ආහගනි. Yes. Smoke free. Tokyo roast. නැද්ද දන්නේ ලංකාවේ. නෑනේ මේවා විකුණන කඩයක් මම දැක්ක ලංකාවේ Starbucks කියලාම නමින් දාලා තියෙනවා. ඔන්ලයින් ස්ටෝර් එකක්. මම හිතන්නේ. නේද? මම දැක්කා. TikTok එකේ වීඩියෝස් වගේ. මේ එක එක කොෆි වර්ග නේද? මම ලොකුවට කොෆි ගැන දන්නේ නැහැ. නෑ මං කියන්නේ මේ Starbucks එකෙන් ගන්න ගන්න පුළුවන් එක එක කොෆි වර්ග තියෙනවානේ. යෝදමාලා 5 කිලෝස්. කියන්නේ නෑනේ. කොලොම්බියා කියලා නම් කියනවා. කොලම්බෝ නෑ කොලොම්බියා නම් තියෙනවා. සුමාත්‍රා. මේ මොකද සුදුනේ? මේ මොකද මේ? Instant coffee. 3 sticks. නිකන් දාලා බොන්නේ. ඈ? Magnets. මුදල් ප්‍රතිපාදන තියනවාද කියලා බලන්න. මම ළමයි කෑම. ආහාර කාලා තියෙනවා. ස්පයිසි පෝක් චෙඩර් හොට් ටෝටිලා එක චිකන් චීස් හොට් ටෝටිලා එක මම කාලා තියෙනවා. රහයි ඉතින් පෝෂන් එක මදි ඉතින් අපිට. චීස් නම් පුරෝල තියෙනවා බබා. කේක් කෑල්ලෙත් තියෙනවා. කන්න නම් මට ඕනේ නැහැ මට බොන්න මොනවද තිබ්බනම් හරි ඉතින්. හම්බ වෙන අර බඩ පිරෙන්න කන්න බෑ. බොනේවත් තියෙනවා. කැෆේ ලාට්ටේ මම බොන්නේ. ඔයා මොනවද බොන්නේ? නිදිමතේ ඉන්නේ. අදත් හැරුණා. ඔව්. ඔයා මොනවද බොන්නේ? සමමයිලේ කීරත් සමමීල මොනවද ගන්නේ? කැෆේ ලාට්ටේ. ලාට්ටේ. කෝප සයිස් එක ඉන්නවා සාමාන්‍යයෙන්. මොකද සයිස් එක වගේ? ග්‍රාන්ඩේ. ග්‍රාන්ඩේ. හොට් නේද? හොට්. ඔයා මොනවද බොන්නේ? Sweet milk coffee? スイートミルクコーヒー、はい。それ一つ。一つ。サイズはどうしますか？ショートグランデ。グランデ。グランデホット。はい。あ、違う。アイスのみになっちゃうんです。あ、そうですか。ホットできない。ホットがジャムだとホワイトモカとかになります。じゃあバイトもか。こちらの四角いボックスにこうやって書いていただいて、どちらの店舗でも大丈夫なんですけど、スターバックスにお持ちいただくと、トールサイズのドリンク1杯無料でお楽しみいただける。ありがとうございます。はい。有効期限が短いので、こちらだけお気をつけください。ありがとうございます。はい。 පණ්ඩිතයා වගේ බලනවා එකේ කියලා. මොකද්ද?
Wi-Fi. Smart sugar. ඒ මොකක්ද තේරුම ඉතින්? ස්මාර්ට් sugar කියන්නේ. 1 gram එක gram 5ක sugar තියෙනවා. අනේ අම්මෝ. ඒ තරමට ස්වීට්ද? එහෙනම් මේන් එකක් දැම්ම නම් ඇති. එකකට. එහෙම තියෙනවා. ඔයාලට ඕන ක්‍රීම් තියෙනවා. And you have sugar syrup. Brown sugar. And sugar. මේ මොකක්ද බබා? අයිස් ලැටේ. ඔයා මේක බීලා බලන්න ඔයාලට සීනි ඇතිද කියලා? ඔයාට මේ විපින් ක්‍රීම් උත් දාලා දුන්නා. ඇතිද ඔයාලට? රහයිනේ. මේක අල්ලගන්න. අනේ මට නැහැ. මට මේව නැහැ. විපින් ක්‍රීම්. තිත්තම තිත්තයි මගේ එක සීනි නැතුව. නේ ඔයා එක මේ ළමයි බලන්න මේ අසාධාරණකම්. ඒකේ සීනි තියෙනවා. ඒක රහයිනේ. හැබැයි ඒක ටිකක් සීනි වැඩිද මම. ටිකක් සීනි වැඩිද ඒකේ? වැඩිනේ. වැඩිනේ. විපින් ක්‍රීම් එකේ සීනි තියෙනවද කොහෙද? හැබැයි ඒක හොඳයි. white mocha එක හොඳයි. ඒකේ chocolate මං හිතා. white chocolate. white chocolate. බලන්න. සුට්ටක් කරන්නේ වගේ. මේක ස්මාර්ට් එක දාගන්න. අපෝ බෑ දැන් බෑ. දැන් පැටියෝ මේ මේක ඇති. ඒක දැම්මොත් ඇති වෙයි. මන්න කියන්නේ නැති. සුට්ටක් දාගන්න මේක නැත්නම්. කොහොමද රස ඔයාගේ? රහයිනේ. සීනි වැඩිද ඔයාට? වැඩි ටිකක් වෙනවා. නැතුවට වටේ. මගේ එක නම් මම හැමදාම බොන්නේ නැහැ මං කියන්නේ. කැම්පස් එකට ගියාම ඉඳලා බොනවා මේක. ඒක ඉතින් මගේ සුපුරුදු එක. වෙනේම හරියන්නේ නැහැ මට. ඔයාට තෝප දූපන්. ඕප දූප. එහා පැත්තේ ඉන්න ගෑනු දෙන්න මොන භාෂාවෙන්ද කතා කරන්න කියලා මගෙන් අහනවා. ගෝලින්ගෝ කරන භාෂාවද කොහෙද? ඇත්තද? ඔයාට තේරෙනවද දැන්? දැන් මෙයා භාෂා පරිවර්තකයෙක් වෙන්න හදන්නේ. අපි එළියට ආවා. අපි සීතලේ කිරි බොන්න ආවා එළියේ. නේද? නැද්ද? රහයි නෑ ඔක රහයි. මම ඕක රෙකමන්ඩ් කරනවා. මට අරක තියෙන නෝබ. හැබැයි මම මේක ආසම මොකටද කියන්නේ? ආසම මොකටද? අනේ බබා කියන්නකෝ මම මොකටද මේක ආසම? ඒ සීනි නැති හින්දා. ඒ වුණාට මේක තමයි රහ. අනේ මගේ කැෆේ ලාත් එකට මොකුත් කියන්න එපා. අපිට හම්බුණා මේ මොකද්ද ඒගොල්ලෝ කිව්ව මේකේ බිල් එකේ මේ අංකේතෝ එකක් තියෙනවා කියන්නේ. අනේ බබා. අංකේත කියන්නේ නිකන් අර පුරවන්න තියෙන මොකද්ද ඒකට කියන්නේ? පසල් එකක්ද? නෑ මේක හොඳයිද මේ. මේ සර්වේ එකක්. සර්වේ එකක් මේ තියෙනවා. ඒක පුරවල ඒක නම් එක දැම්මහම මේ කොෆි එක ඕනම කොෆි එකක් ෆ්‍රී හම්බෙනවා. එකපාර. ඔයා ඒක පුරවල දාන්න. එහෙනම් ඒකට මේ try කරන්න ඕන වෙන එකක්. එතකොට මට හොයාගන්න පුළුවන් නේ. ඒතර සල්ලි දීලා නෙමෙයි නේ කරන් තියෙන්නේ. එතකොට ඒක හොඳ නම් ඉදිරියට මම ඒක සලකා බලනවා. මේ හොඳයි. සාමාන්‍යයෙන් බොන්නේ ස්වීට් කොෆි එක. ඒකත් රහයි. ඕකනේ මට සීනි වැඩි. නේද? මට ඒකේ සීනි වැඩි. ඔව්. පොඩ්ඩයි වැඩි හැබැයි. මට ඕකේ පොඩ්ඩක් සීනි වැඩි. මට මේ ගාන ඇති ඇත්තටම. අපිව කවුරුත් ගන්න නෑනේ වීඩියෝ. අපිවම ගන්නවා.
ඔඩිනිදි මතයිද? නෑනේ මට මහන්සි. මහන්සි නෑ. ඔයා දන්නවද ළම මේ යාළ කන්න දීලා ඉන්නේ යාළුවන්ට. එයා චෙෆ් වෙලා ඉන්නේ. ඕවනේ නිවාඩු දවසේ ඉතින් උයන්න නම් අකමැති වුණාට ඉතින් අර එනවා කිව්වහම ඉවුවා. රසයි. මටත් දුන්න කෑම. සස්සම සත්සයි. අපි ඊළඟ ප්ලෑන් එක මොකද්ද? බබියා. ඔයා මට සනු යොකියම සනුයා. ඊළඟ ප්ලෑන් එක මොකද්ද? අපිට ප්ලෑන් එකක් නැහැ අත්‍තරම නේ. උදේ ආයේ මොකටද අපි වෙන වැඩකට. ඊට පස්සේ අපිට හිතුණා මේ යන ගමන් මෙතනට එන්න. ඔව් කොෆි අබ්බෝ. ඊට පස්සේ දැන් මේ ළඟ තියෙනවා ආයේ සෙකන්ඩ් ස්ට්‍රීට් එක. ඔව්. ඒකටත් ගිහිල්ලා ආයේ තව කොහේ හරි යන්න හිතුණත් ඒකටත් යනවා නේ. ඔව් හැමදාම ඉතින් එළියට බැස්ස රෑ වෙනවා. ඒතරයි. ඔව්. අපිට හෙටත් වැඩක් තියෙනවා. අනේ අර කාර් එකේ මේ අත්තක් මේ අත්තක් එක්ක වහගෙන. අත්තක් කියන්න මා දිහා. අරන් දෙන්නානේ හරි ෂොක්. තෑන්ක්ස්. එයාගේ ෆෝන් එක ඉල්ලගෙන ඉන්න මට ෆෝන් එකක් අරන් දෙන්න හදනවනේ. හොඳයි ඉතින්. ඒතකොට මගේ අලුත්නේ. අපි ආවා එකපාරටම හිටිලා. DCM කියලා හෝම් සෙන්ටර් එකකට. අපි බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. bicycle මේකත් 79. මේවා අරම මෝටර් බයිසිකල්ද? හැබැයි ඉතින් මේක 58,000ට ලාභයි 65යි. ඇසිස්ටිං මොකද්ද කියන එක නේ මොකද්ද? නෑ මොකද්ද ඇසිස්ට් කරනවා කියන්නේ? නෑනේ. ඕ හැම තිස්සෙම හිතන්නේ මම ඔයාට ඇද කරනවා කියලාද? කමන්න එහෙම හිතාගන්න. අනේ මේක අපි එදා වාහනේට ගත්තා. මේක සුවඳයි. වයිට් මස්ක් එක. හරිම සුවඳයි. බබා විස්තර කරන්න මේකේ මොනවද තියෙන්නේ මොනවද ගන්න පුළුවන්? මේකේ ලංකාවේ හાર્ඩ්වෙයාර් එක තියෙන බඩු සහ අනිත් ඔක්කොම බඩු තියෙනවා. ඒවත් තියෙනවා. මේ මොනවද මේ? ඇත්තට සුදු මේ මොනවද මේ? අනේ බබා මට ඕන ෆෝන් හෝල්ඩ් එකක්. බයිසිකල් එක. ඔව් අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නමුද? කියන්නේ මේක කොහොම වැඩ කරන්නේ කියලා? මේ පොඩි මේ පවර් බැංක් එකක් වගේ බැටරියක් තියෙන්නේ. ගෙනහිල්ලා මේ ලයිට් එකක් තියෙනවා. මේ කාර් වලට බයිසිකල් වලට බයික් වලට බෝල වලට උලන් ගහන්න පුළුවන්. මේකේ තියෙනවා ගහන හැටි මේ තියෙන්නේ. ඕන නිකන් තියලා ගහන්න තියෙනවා. මේ තියෙන්නේ? ඔව් ඔව්. හරි. මේ අර කෑල්ලට මේක සෙට් කරන්න ඒතර කොහොමද ගහන්නේ? නිකන් මෙහෙම බටන් එකේ බුහම වදිනවා. එයා කම්ප්‍රෙෂර් එක. මේක ගන්න. පොඩි එයා කම්ප්‍රෙෂර්. හොඳයි නේ ඉතින්. ලේසි. මේක වෙනවා 7678ක්. රුපියල් වලින් 15000ක් විතර. ෆුල් පේඩ් හෙල්මට්. ෆුල් ෆේස් හෙල්මට්. මේ මොකද්ද මේ? මේකත් හෙල්මට් එක? පිටිපස්සේ පිටිපස්සේ. මේක සාමාන්‍යයෙන් මේ වාහනේ තියෙන්න ඕන එක. මොකද්ද? වීදුරුව කඩන එක. වීදුරුව කඩන එක? ඔව් මේකෙන් මෙහෙම කරලා ටොක් ගාලා ගැහුවාම වීදුරුව කැඩෙනවා. හරි. දැන් ඔය මේ ගඟකට එහෙම වතුරක වැටුනොත් එහෙම මේ වාහනේ වතුර පිරෙන්න කලින් අපිට මේ එළියට පැන ගන්න විදිහක් නැහැ. මේ වතුර ප්‍රෙෂර් එක වැඩි නිසා අපිට දොර අරින්න බෑ. අරින්න බැරි වෙනවා. එතකොට මේ වගේ එකක් තිබ්බොත් මෙහෙම වීදුරුව කඩලා
එතකොට වතුර පිරුණාට අපිට වීදුරුවෙන් එළියට යන්න ගත්තා. යත කකුලෙන් ගහලා ෂේප් එකේ ගේමක් ගන්න බේරෙන්න පුළුවන්. මේ තියෙන වීදුරු කඩනවා කියලා ගහන. මේක ලාභයි හැබැයි. මේක නේද මම අද ඩයිසෝ එකෙන් ගත්තේ ඈ ඒකමයි ඩයිසෝ එකේ 18 තිබ්බා ඒක ඒ මොකද්ද ප්‍රොජෙක්ටර් YouTube Netflix උත් තියෙනවා ඒක 25000ක් රුපියල් 50000යි රුපියල් 50000ට ගන්න පුළුවන් ද ලංකාවේ මම ඇත්තද ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ටර්ස් මේ පොඩි මේ වගේ වුණා නේද? ලංකාවේ ගණන් උඩ ක්වොලිටි එකේ ප්‍රශ්නේ. ඒක නම් ක්වොලිටි කැඩිලා. මොකක් හරි වලින් හිතන්නකො දැන් කැමරාවක් අරන් බලන් තිබ්බා කියලා. එතන printer එකක් තිබ්බා කියලා. printer එකට දැන් මේ cartridge එකක් ගන්න කොච්චර අමාරුද බලන්න දැන් මෙතන කොහොම cartridge ටික තියෙනවා. මේ පාටද මේ? ඕන පාටක ඕන cartridge එකක් තියෙනවා මේ ගොඩාක් මේ ඔක්කොම cartridge. ඊට පස්සේ මේ ගාන බලන්නකො. කියන්නේ මෙහි මිනිස්සෙක්ට හම් වෙන පඩියෙන් මේක නිකන් 100න් එකකට කරි. 1000න් එකක් විතර. එකක්. එන්න චූටි ගානක්. සාමාන්‍ය මේ ගානට වඩා කොහොමත් වැඩි පාර්ට් ටයිම් එකක් කරත් එකයි යෙන් 1,60,000කට වඩා කොහොමත් හම්බෙන්නේ මේ 200න් කන්නේ සාමාන්‍යයෙන් 200න් එකක් වගේ මේ තවත් දෙයක් තමයි මෙතන තියෙනවා මේ බවුවන්ගේ සැලෝන් එකක් හැබැයි අපිට පේන්න පුළුවන් ද දන්නේ බලන්න පුළුවන් ද දන්නේ මේ තියෙන්නේ මොන කෑමද? බලු කෑම සහ බලල් කෑම. මේ තියෙන ළමයි ඔය කියන සැලෝන් එක. අනේ ඕමයි. එයාගේ හැටි. ගහනවා බරෝ. නාවලනේ ගහනවා. මෙන්න මෙහෙම ඇඳවලුත් තියෙනවා ළමයි. සිංගල් අපාර්ට්මන්ට්ස් වලනේ. මේ ඇඳවල් මෙට්ට අර වගේ මේ පුම්බන මෙට්ට මේවා හෙන සැප පහසුයි වගේනේ. නෑනේ එහෙමනේ. තදයි. කොට්ට මෙට්ට සෝෆා ඔක්කොම තියෙනවා මෙන්න මේ කඩේ. මේ තියෙන කොට්ට. මේ වගේවත් තියෙනවා. මේ කර්ටන්ස් ඕන විදිහට කර්ටන්ස් උස දිග පළල බලලා ඔයාලට ගන්න පුළුවන්. කො ගෙදරකට මාරු මේ ඒ වුණාට ගෙදර කළු පාට වුණාම අඳුරු වෙනවා. ඉතින් කොහොමත් බිමට දාන්නනේ ගන්න වෙන්නේ. ටේබල් ක්ලොත්ස් මේ වගේවත් තියෙනවා මේ බ්ලෙන්ඩර්ස් ගණන්නේ චූටි. ඔන්න ඔය හේතුව හින්දා තමයි මේ වින්න අපි දෙන්න සෙකන්ඩ් හෑන්ඩ් බඩුවලට කැමති. ඔව් හොඳ බඩුවක් ගත්තට ඔයගලන්ට ඉතින් ආයේ ඔබගේ මවුරටට යෑමේ ඌමනාව තියෙනවා නම් අලුත් මේ වර්ගන තේරුමක් නැහැ. මේ වොෂ්ලට්ස්ද? මේවා වෙනම ගන්න. වොෂ්ලට්.
මේක ලක්ෂයක් වෙනවා ලංකාවේ. මේකෙ මේ වාර මේ මොනවද ඒකට කියන්නේ සුද? වතුර ඔටෝ එනේ මට එක්කන් ගන්න. ඔටෝ පස්ස හේදේ. ඒක මාර ලේසියි. ඕක ඇත්තටම ලංකාවෙත් කරන්න පුළුවන් නම් මාර වටිනවා. ඇත්තටම හොඳයි බබා. එහෙම කරනවා නම්. ඔව්. ඒක හොඳ කන්සෙප්ට් එකක්. අතේ මුකුත් ගා ගන්නවත් ආයි මොනවාද බීජ ෂවර් එක අතට ගන්නවත් එහෙම කිසිම උවමනාවක් නැහැ නේ. මෙහෙ තියෙනවා ඉමර්ජන්සි පැක් කියලා. ඒක විස්තර කරන්න. ඔය මේ මොකද්ද වෙන්නේ මෙහෙ හෙල්ලෙනවා. මොකද්ද හෙල්ලෙන්නේ? හෙල්ලෙනකොට මොකක්දනේ භූමිකම්ප. භූමිකම්පාවම එකපාරට මේ බෑග් එක අරගෙන එළියට පයින්න පුළුවන්. ඒකෝට මේකේ තියෙන ඔක්කොම අර ඕන බඩු টয়ලට් එක නේද? ටෝච් එක නිදා ගන්න එක ඊට පස්සේ පොරෝන එක කොට්ටයක් টয়ලට් බ්‍රෂ් එක ටිෂූ මාස් මේ තියෙන ඔක්කොම තියෙනවා. 5 ලීටර් වතුර සේරම තියෙනවා. කෂි ස්පූන් කෑම කන්න ඒවා සපත්තු ටවල්ස් සිප්ලොක් බෑග්ස් මේක මේ ගණන් කියන්නේ මේ 6000 ගාණක් වෙනවා. ඔය ආපදාවක් වුණොත් ටක් ගාලා එළියට පයින්න තියෙන එකත් එක්ක. ඔව් අපි තාම ගත්තේ නෑ. අපි හිතාගෙන ඉන්නේ ඔක්කොම බඩු ටික අර ලොකු බෑග් එකට දාලා ඒක ඇදගෙන යනවා කියලා. ඒ මොනං කරන්න වෙද්ද? එතකොට අපි මැරිලා ඉඳි. ගොඩාක් තියෙනවා. පේනවනේ ළමයි දැන් ඇවිද්දට ඉවරයක් නෑ මේකේ. ඒ මොකද්ද? පවර් බැංක් එක. ඒ කියන්නේ? DC පවර් ගන්න පුළුවන් පවර් බැංක්. මෙතන DC AC මෙතන ටෝච් එක තියෙනවා. සෙරෙප්පු සපත්තු everything is there. gardening බඩු මේ බජ්ජි ජමාව බැල්ලද මොකද්ද කියන්නේ? වීඩියෝ ගාලා ඇඟිල්ල රිදෙනවලු. මේ තියෙන කොහුලනු. කීයද මේ කොහුලනු අපෙන් කොහෙන්ද බලන්න ඇවිල්ලා තියෙන්නේ? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා. මේ තියෙන ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා. මේවා ඉන්නේ ඉතින් එහෙන් තමයි. ලංකාවෙන් එන්නේ කොහුලනු. කීයද බෙඩිය? ඒක 400 ගානක්. ඔය ඉතින් මේ මීටර කීයද? 37යි. මීටර 37ක්. රුපියල් වලින් 1000ක් විතර වෙනවා. ඊජා. මේක මෙහි මොකක්ද මේ පාත්ති හදනකොට මේ වගේ එකක් දානවා පොලිතින් එක. දාලා මෙතන මෙහෙම දැන් පොලිතින් එක පාත්තිය මෙහෙම දිගටම මේක එලලා මෙහෙම හිල හද මෙතනින් පැල ගන්නවා. වල් පැල හිටින්නේ නැහැ එතකොට. මාර ලේසි. මාරම ලේසි. ඒ කියන්නේ වල් පැල එන්නෙම. වල් පැල හැදුනට ඉතින් උඩට එන්නේ නැහැ ඉතින්. වල් පැල හැදෙන්නේ නැහැ එතකොට. එතකොට මෙන්න මේක වටේ දැන් හිලේ ඇතුලෙන් තමයි වල් පැලයක් ආවොත් ඒ ටික විතරක් ගැලෙවුවාම ඇති. ඕනම තැනකින් පස්සේ එන්න පුළුවන් වල් පැල. වල් පැල ආවට ඉතින් පොලිතින් එක තියෙන හින්දා ඉතින් උඩට වැඩෙන්න බෑ ඊට පස්සේ. එතකොට මැරිලා යනවා. නැත්තම් මේකේ මොනවද? අනිත් එක තෙතමනයත් රැඳෙනවා මේකෙන්. ඔව් වාෂ්ප වෙන්නේ වතුරේ. ඔව්නේ. හොඳයි නේ. ඒක හොඳයි. හොඳ ටෙක්නික්ස් තියෙනවා මේ ළමයි. හැබැයි ඉතින් මේක මේ හරියට කොම්පෝස් කරන්න ඕනේ ඊට පස්සේ. හැබැයි මේක මේ කොම්පෝසබල් එකක්. ඒ කියන්නේ නිකන් දිරලා යනවා. තමයි තව මිනිස්සු කැමති තැනක් මේ. අපි දෙන්න නම් කැමති නෑ. ගාඩ්නින් වලට එච්චර නෑ. මෙහි කරන්න නම් වෙලාවක් නෑ. එහෙම එකක්. අපි මෙතනින්ම පනිමුද එළියට? ඔව්. හැමෝම ළඟම මේ වගේ පොඩි ට්‍රැක්ටර්ස් තියෙනවා. මේ වano මේ පොඩි පාත්තියක් හදන කෙනෙක්ට හරිය ලේසියෙන් වැඩේ කරගත්ත හැකි මේ වගේක් තියෙනවා. මේක වෙන්නේ සාමාන්‍යයෙන් 40000ක් විතර. පොඩි එන්ජින් එකක් දාලා මේ කොමාරික
මෙහෙ මේ ඉදල් ඔන්න මෙහි ඉදල් මේ මෙහෙම ඔෂින් එහෙම අතු ගානේ. වෙලාවට ඔෂින් බැලුවේ නැත්තේ. මේකෙන් අත මේ ළමයි වල දන්නවද මේ ඔෂින් බලන හැල්ලු. මේ මේ මොනවද මේ? ඒකෙන් කියන්නවත් එපා කාටවත් එහෙන ඔෂින් බලලා නැහැ කියලා. බලලා නැහැ ඉතින්. ඒ කොහෙද ගියේ මොකේද ගියේ? ජාතික රූපවාහිනිය. ඒ වුණාට දැන් ඔයා බලද්දී ඒක බලන්න හිතෙනකන් නැහැ. ඔය කැතයි නේද? පරණ. පරණ නිසා. හැබැයි කතා ලස්සන. ඒකේ අර ලොකු ස්කෝප් එක හරියටම මතක නැහැ වුණාට මම බලලා ඒ කාලේ මගේ ආසම එකක්. දුක් ගැනවිල්ලක් කියලා මං අහලා තියෙනවා. ඔබට දුක් ගැනවිල්ලක් තමයි. මේ තියෙන හිවිසල් අලුත් එක. ඉතින් ඕක දැන් ලංකාවේ තියෙනවා. මයි චූටි. අනේ ඉතින් ඕක කරන්න බැහැනේ. මේ බලන්න ලස්සන. මේව ඉතින් හිතවනනේ ඉන්නවනේ. ගාඩන් එකක් තියෙන්නත් එපා. ඔව් ඉඩ තියෙන්නත් ඕන ඉතින්. නැත්තම් තේරෙන්නේ නැහැ. අපි ආවා කොහෙටද? සුදු. මෙයා වගේ ආසම තැනක්. ඔය ඇවිදලා බල ඉඳලා මොනා හරි එකක් තිබ්බොත් අරගෙන යනවා. ඔන්න මේ කියුට් අනේ. ඒ බලන්න කොච්චර කියුට්ද කියලා ඒක. ඔයාලත් කවුරු හරි මෙහෙම ඉන්නවද නිකන් කීබෝඩ් එකක් දැක්කහම මම නම් ඉස්සෙල්ලා ඉඳන් මෙහෙමයි නිකන් නෙමෙයි ගහන්නේ මගේ නම නිකන් ගහලා බලනවා හොඳට ගැහෙනවද මේවා හරිම සුවඳයි ළමයි ඇත්තට අපි යන ළමයි බලන්න සීතල නදී හැඳුන් තියනවාද කියලා. මේකද? මේකද? G-Shock හොඳයි. මේක හොඳයි. මේ තියෙන්නේ. අද මෙයා ඉන්නේ හරි අමාරුයි. රෝස පාට. මේකයි ප්‍රශ්න. ලස්සනයි. බරක්. හොඳයි බාර නෑ සුට්ටක්. හොඳයි. දන්නේ. ඔයා ඉතින් වෙන කේවට කැමති නේ හින්දා ඔක හොඳ. බරත් නෑ. මට ආසයි බේජ් කලර් එකක් ගන්න. කොහෙද ඉතින් බේජ් කලර් එකක් නෑනේ. මං ගාව තියෙන කළු. ඔක ඉතින් එහෙම ගණන් වැඩි නෑ. ඔය අරන් දාන්න. නිකන් අරන් දාන්න. ගත්තර නම් එක පාඩු නෑ. මං එපා ඒකොල්ල නම්. මේ කලර් එකත් ලස්සනයි. මේකත් හඳලා බලන්න. හා. මේ කානිව ගන්න. මේක කොහෙද? ඒක ටිකක් ලොකුයි. දැන් හොඳ පෆ් එකක් තියෙනවානේ. ලොකු වැඩිනේ. හැබැයි හොඳයි.
රාජ්‍යට ආකර්ෂණ ආදී. අර ගන්න. එහෙනම් මන් දන්නවා මට ලස්සනක් හම්බෙනවා කියලා හින්ද ඕනේ. සෙකන්ඩ් හෑන්ඩ් ගිහුවම කට්ටිය හිතනවා ඇති ක්වොලිටි අඩුයි හරි නෑ අරවයි මේවයි කියලා නේ. ඔයා මොකද හිතන්නේ? ගොඩක් ඒවා මෙහි හොයලා බලලා ගන්න පුළුවන් නේ හොඳ ඒවා. ලොකුවට පාවිච්චි කරපුවට එහෙම හොඳ කන්ඩිෂන් තියෙනවා. දැන් මේ අපි විතරක් නෙමෙයි මේ මෙහි ජීවත් වෙන මිනිස්සු මෙහි රටේ අයත් මේ වැඩි හරියක් ඉන්නේ ඒගොල්ලෝ තමයි. ඔයාලට පේනවද නම් මන් දන්නේ නෑ. මේ එහෙම අර ප්‍රශ්නයක් නෑ නේ. අනිත් එක අපිට ගොඩක් ඒවා හම්බෙන්නේ අන්නියුස් දේවල්. නේ? ගොඩාක් දේවල් වල හම්බ වෙන්නේ මේ ස්ටොක් එක ඒ කියන්නේ ස්ටොක් එක ඉවරුනහම මේ ඒ කියන්නේ එකක් ඉතුරු වුණාම ගෙනත් දානවා. ඔව්. දැන් මේ බෑග්ස් එහෙම නේ. මේ පාවිච්චි කළාම නෑ වගේ නේ. ඔව්. මේ ඔයාලට පේනවා ඇති මයිකල් කෝස් එකක්. මේකෙන් ඔව් පොඩක ඒක තීරිලා නෑ. මේක මයිකල් කෝස් වල හැටියට පටි ලාභයි. චූට්ටක තීරලා නැති ඒවා. නලුත් ඒවා මේ. ඉතින් අර මේ ක්වොලිටි වයිස් ගත්තාම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි මම මේවා නම් මේවත් කමක් නැහැ. අර ඇඟේ උලන ඒවා නම් ගන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැනේ. ඔව්. මූනේ ඇඟේ. මේක 4900ට තියෙනවා අර මේ ස්ටැක්ස් එක. ඕ අර මම අද අපි බලන්න ගිය තැන එතන 20000කට කිට්ටුයි. ගන්න ඕනේ. මෙතනට ගැලපෙන්නේ නැති මේ ගැලපෙන්නේ නැහැ මෙතන. මොකද්ද? මේ ෂෝකේස් එක. මේවා නම් අලුත් මේවා. ගන්නත් තියෙනවා. ඒවට මේක අර ඔයා කියනවා වගේ මොකක් සෙරමික් ටෙක්නික් එකක් ගන්න. ඒකක් හොඳ එකක් ගමු ගන්නකොට කෑම කනකොටත් මේ ටිකක් ඕවා ගැලවිලා આવොත් එහෙම වෙන එකක් හැදෙනවා මොකක් හරි. අපි ඉතින් සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ ගමන අවසන් කරනවා ඒ විදිහට සෙරියකට යනවද? යනවා. මෙතන එහා පැත්තේ තියෙන. මේක වගේ බයිසිකල් දෙකක්. එකට අරන්. මියුන්න දෙන්නෙක් වෙන්නේ. ආව ළමයි සෙරියා එකට. සෙරියා. මේන් සෙකන්ඩ් ස්ට්‍රීට්. අපි ඉතින් ළඟට ආපු එකේ එකටත් ගිහින් යන්න ඉතින් නේ. මේ සෙරියා එකත් පොඩ්ඩක් කියන්නකෝ. 100 කඩයක්. 100 කඩයක්. මේ ඕනම එකක්. මේ ඕනම එකක් 100යි. බඩුව ලොකු වුණත් නේ. චූටිම දෙයක් වුණත් ලොකු දෙයක් වුණත් 100යි. මම අහලා තියෙනවා මේකේ ලොකු බඩු සමහර ඒවා 100ට වැඩිලු ගැන හරිම. ඒ කියන්නේ වැලියු එක 100ට වැඩිලු. පොඩි බඩු සමහර ඒවාගේ තියෙනවා 100ට අඩුයි වැලියු එක. එතකොට ගාන බැලන්ස් වෙලා යනවා. හරි හරි. මේ වීදුරුද? ඕ. පොළු බඩු දාන්න හොඳයි. ඕ අනේ. This one is good. මේක 100ට වටිනවනේ. ඒවලේ කැප් එක දාන්න මම. ඔව් එහෙම එකක් තියෙනවා පොඩි එකක් ඒ උනට. ඔව්. ප්ලාස්ටික් ඉතින්. කියුට් ඒවා තියෙනවා. යූස්ෆුල්. මේ හැම එකක්ම 100යි කියලා වල හිතන්න ළමයි කොච්චර ලාභයිද කියලා. ලාභ නැත්තේ නෑ බබා. ලාභයි. දැන් හිතන්න ඕනේ මේ වගේ එකක් දැන් කුස්සියට මාර යූස්ෆුල් නේ. දැන් මේක 200 නෑනේ. 200ට නෑනේ. හැබැයි ඔව් අපේ පොඩි කඩවල වල තියෙනවා හැබැයි. ඒකට මං කියන්නේ ගොඩක් දේවල්. හැමදේම අපිට 200ට ගන්න බෑනේ. ඈ මං කියන්නේ ඒකයි. මේ කුස්සිය බඩ කුස්සියේ. මේ කට්ටිය 100 නිසා හැමෝම කියන්නේ හැමදේම ගන්නවානේ. ලංකාවේ වුණොත් එහෙම ඒ කඩේ වැටෙනවා. ඒක ලාභ බඩු විතරක් අරගෙන එනවා මිනිස්සු. ඕනේ. මේ ඩස්බින්ස් එතකොට වොෂ්රූම් එකට බඩු කුස්සියට බඩු රූම්ස් වලට බඩු අනේ හැමදේම. අත්මසීයට නැති ඉතින් හැමෝම හැමදේම ලාභයි කියලා. ඔව් දැන් මේ වගේ එකක් වටිනවා බබා මේ. මේක නම් නෙමෙයි. මේක
එකක 4ක් තියෙනවා. හැබැයි මේකේ 8ක් තියෙනවා. 10ක්. ඒක ටිකක් කඩන් වටින සුළු නැද්ද? සුළුයි. ඒකනේ. මට ඕනේ අර ඔයා වගේ හයි කරන එක. එතකොට ෆෝන් එක තියන් ගිහේ. මේක මේ බයිසිකලේ ඉස්සරහා බාස්කට් එක කවර් වෙන්න දාන එක. වැස්සේදී ගොඩාක් ප්‍රයෝජනවත්. මෙන්න කේක් හදන කට්ටියට, කුකීස් හදන කට්ටියට. ඕ මයි. මේ බේකරි අයිටම්ස් නේද? මෙන්න බුදුහාමුදුරුවොත් ඉන්නවා ළමයි. අමුතු දේවල් ඉතින්. හાર્ට් එක තියෙනවා. හાર્ට් එක ලංග්ස්. හાર્ට් එකයි ලංග්ස් එකයි තියෙනවා. කො? මේකද? ඔව්. හිතන්නකො මේ වගේ එකක් අරගෙන ගිහිල්ලා දාන එකට එහෙම මේ කේක් එකක් හදලා දුන්නා නම් අපේ මිනිස්සු කුපිත වෙයි කුපිත. ආහගනි. ඔයාට හැන්දි ඕන කිව්වා? මේ හැන්දි ගැරුප්පු දෙකක්. මේ හැන්දි දෙකක්. ඔය එකයි. දෙකයි. ඒක තමයි. මේවට කැමතිද? මම කැමති නිකම්ම මම හැන්නේ. මේවා ස්ටෑන්ඩඩ්ස්. එක්කෙනෙක් මට කියනවා ස්ටෑන්ඩඩ්ස්. වරවලු මේවලු මේ බලන්න එපා තියෙන ස්ටෑන්ඩඩ්ස්. කුචි හොතයි. අහසල් වල තියෙනවා. මොනවද කියන්නේ? ඒ වුණාට ඒක ෂයින් නැහැ නේද? කැමතිද ඔයා? ෂයින් උනත් කැමති. නෑ ඉතින් මෙතන ඔයා ඔය කියන එක නැහැ. එහෙනම් අතාරිමු. මෙන්න හැලෝවීන් එකට තියෙනවා සරසලා සම බඩු ගන්න පුළුවන්. Batman. මොනවද? අසන. පරණ. මම ගන්නවාමයි. එයා දාන්නේ නැහැ. ඔය මගේ බඩු තියෙන හැටි දෙන්න. මම ගන්නවා. අනිත් පැත්ත නෙමෙයි. අනිත් පැත්ත. අන්න එහෙම. ඒකට අරින්න ලේසි. නෑ. රෝදේ පැටලෙන. ෂේප් දෙක වැඩි කරන්න යන්නත් එපා. මේ ඇති. මෙහෙම තමයි හැමදාම දාන්නේ ඉතින්. අර මීටරේ ටිකක් ලොකු වුණා නම් හොඳයි ඉතින්. මම සයිසස් බලනවා සයිසස් නැහැ. මේක ඉතින් වටින්නේ වැස්සට. හරි. එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරමු. දැන් ගෙදර යන්න එපා. බැටරි නැහැ. බැටරි නැහැ දෙන්නගෙන් ෆෝන්ස් වල. ඉතින් අපි තව කොහේ යයිද කියන්න අපි දන්නේ නැහැ.
හම්බෙන තැන තිබ්බොත් අපි නවත්තලා යනවා. ඔව්. දැනට මොකුත් නෑ අපි දවල්ට කාලත් නෑ. කාලා ගෙදර යනවා. ඔව්. කන්න නැවතුත් තමයි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් ඉහින් එන්න. බයි බයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයත් කියන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. සබ්ස්ක්‍රයිබ්. බයි කියන්න. හායි. මොනාරි කියන්නේද? උල්සර්ණයි. හරි. බයි. බයි.